අගහරු මාස් මත පිටසක්වල ජීවීන් සිටින බවට හෝ සිටි බවට වර්තමානයේ වන විට කිසි වත්මන් තත්වය ජීවීන් සිටීද වර්තමාන පිළිතුර නැත නැසා ඇතුළු ප්‍රධාන විද්‍යාත්මක ආයතන නිල වශයෙන් තහවුරු කරන්නේ අද දින අගහරු පෘෂ්ඨය මත සර්ෆේස් ජීවීන් සිටින බවට ප්‍රබල සාක්ෂි නොමැති බවයි. හේතුව අගහරුගේ තුනී වායුගෝලය දැඩි සූර්ය විකිරණය රේඩියේෂන් අධික උෂ්ණත්ව විචලනයන් සහ ද්‍රව ජලය නොමැතිවීම නිසා අප දන්නා ආකාරයේ ජීවීන්ට ශාක සතුන් ක්ෂුද්‍ර ජීවීන්ට එහි ජීවත් වීමට නොහැකි වීම. සොයාගෙන ඇති ජීවීය ලක්ෂණ බයෝසිග්නේචර්ස් ඡායවා ෆෝල්ස් සාම්පලය 2025 දී පර්සිවීරන්ස් රෝවරය විසින් ලබාගත් සාම්පලයක පොටෙන්ෂල් බයෝසිග්නේචර්ස් ජීවීය ලක්ෂණ විය හැකි කුඩා රේඛා හඳුනාගෙන ඇත. මේවා කුමක්ද? මෙම ලක්ෂණ යනු ක්ෂුද්‍ර ජීවීන් විසින් හෝ ජලය හා රසායනික ක්‍රියාවලීන් මගින් නිර්මාණය විය හැකි ව්‍යුහයන් වේ. වැදගත්කම මෙය ජීවය පැවතියේ දැයි යන්නට යොමු කළ හැකි වැදගත් හෝඩුවාවක් මිස අද ජීවීන් සිටී යනුවෙන් තහවුරු කරන ඍජු සාක්ෂියක් නොවේ. ජීවීන් පැවතිය හැකි ස්ථාන අනාගත බලාපොරොත්තු අතීතයේ ජීවේ පැවතියේ නම් හෝ වර්තමානයේ පවා සැඟවී සිටින්නේ නම් පර්යේෂකයන් විශ්වාස කරන්නේ එය පහත ස්ථානවල විය හැකි බවයි. බිම් යට සබ්සර්ෆේස් අගහරු පෘෂ්ඨයට යටින් විකිරණයෙන් සහ දැඩි ශීතලෙන් ආරක්ෂිතව ශුක්‍රජීවීන් මයික්‍රෝබ්ස් පැවතිය හැකිය. අයිස් තර තුල ධ්‍රුව ප්‍රදේශවල ඇති අයිස් කැටල හෝ භූගත අයිස් තුල ජලය පැවතිය හැකි අතර එමගින් ජීවීන්ට සහාය විය හැකිය. පැරණි ජල තටාක ගංගා ආශ්‍රිතව අතීතයේදී ජලය තිබූ ස්ථානවල ශුක්‍රජීවීන්ගේ පොසිල හෝ රසායනික සාක්ෂි පැවතිය හැකිය. ඔයාලා මේ වීඩියෝ එකෙන් අදහසක් ගන්න ඇති කියලා මම හිතනවා. සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. තව මේ වගේ වීඩියෝ තියෙනවා.